Hello friends, welcome back to a new gameplay videos. ඉතින් අද මම ගෙනහැලා තියෙන්නේ super gameplay එකක් නෙමෙයි driving simulator එකේ රහස් කීපයක්. හරි ඉතින් අපි පළවෙනි රහස විදියට අපි තෝරගන්නේ කොහොමද මේ ගෙදර පඩිපෙළ නගින්නේ කියලා. මුලින් මම පඩිපෙළ බහින්න. දැන් ගොඩ දෙනෙක්ට මේ විදියට පඩිපෙළ නැග ගන්න බෑනේ. මුලින්ම පිටිපස්සට මෙන්න මේ බටන් යන බටන් එක මෙහෙම කරන් ඉඳලා එකපාරින් උඩට අදින්න. දැන් ඔහම අදිද්දි මෙන්න උඩට යන්න ඕන මෙන්න එහෙම පඩින. පැත්තට උඩට යන්න ඕන. ආයිත් මං කරන්න මෙහෙම කළා මෙන්න ආයි මෙහෙම හරියන පොඩ්ඩක් වැඩියෙන් පඩි නගින්න පොඩ්ඩක් බලන්න ඕන. දැන් මෙන්න එහෙම කළා පැත්තට මෙන්න එහෙම නගින්න ඕන. මෙන්න එහෙම පැත්තට කරලා මෙහෙම කරාම ඉක්මනට නැගෙනවා. මෙහෙම පැත්තට කර මෙහෙම කරලා පැත්ත බල පොඩි. හරි ඊට පස්සේ මෙහෙම කරා. ආයෙත් මේ පැත්ත බැලුවා ආයෙ මෙහෙට කරා. ආයෙ මෙහෙම කරා. පැත්ත බැලුවා. මෙහෙම කරා. ආයෙත් උඩට යනවා. ඊට ආයෙ මෙන්න මේ පැත්තට කරා. මෙහෙම කරගෙන පඩි නගිනකම් අපිට ඊට පස්සේ දැන් මේ බලන්න. දැන් තව පඩි 2 3යි තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් අමාරුයි නගින්න. ඊට පස්සේ මෙන්න එහෙම කර ආයෙත් පැත්ත බලන්න ඕන. පැත්ත වැළුවා. මේ පැත්ත වැළුවා. එහෙමම වෙන එක. හරි. දැක්කයි. ඔන්න පළවෙනි රහස. අපි එතකොට මේ පැත්තට හරි. අපි බලමුකෝ දෙවෙනි රහස. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති මම කොහොමද මෙතනට ආවේ කියලා. ඉතින් මේක දැන් මම අත්හදා බලපු මගේම ට්‍රික් එක. ඉතින් මේ විදිහට ඉතින් මට පුළුවන් මේ විදිහට පාර වැල්ලා එහා පැත්තට යන්න. හරිම ලේසි සරලයි. මුලින් ඕගොල්ලෝ කරන්න ඕන බස් එක මේ ආකාරයට නවත්ත ගන්න එක. නවත්තලා කෙලින්ම යතුරේ බස් එක ඕෆ් කරලා ඊට පස්සේ බස් එකෙන් බහින්න. ගාන්ට අපි ඉන්නේ දැන් මුඩ. ඔයාලට පේනවා ඇති. එහෙමම ඕන ඔයාලට මෙහෙම ෂේප් එකේ එහා පැත්තට ගිහිල්ලා බලද හැකි. අපි ආතල් එකට පොඩ්ඩ එහා පැත්තට ගිහලා බලමු. අට්ටි. හරි. අපි යන් තුන්වෙනි පහ අවසාන ට්‍රික් එක බලන්න. ඉතින් අවසාන ට්‍රික් එක තමයි අපි මෙන්න මේ විදිහට කළුතරට යන්න ඕන. අපි ඉතින් මේ විදිහට කෙලින්ම බස් එක ස්ටාර්ට් කරගෙන මම කරන විදිහට කරන්න ඕන. මේ විදිහට බස් එක ෂේප් එකේ මෙහෙම නවත්තගෙන කෙලින්ම ගානට දාගෙන අපි එහා පැත්තට දාගන්න ඕන. බස් එක ඉරනෝනසේ එහා පැත්තට දාගත්තා නම් ගානට වැඩේ හරි. ඉතින් මේකෙන් බලන්න යන්නේ අපි කෝච්චිය ළඟට යන්න පුළුවන් මේකෙන්. යන කෝච්චියට ඕගලන්ට ඕන නම් පයින්නත් පුළුවන්. බස් එකක් එනවා. අවුලක් නෑ. බස් එක කැලේ යනවා. අවුලන්නේ. අර ලෝරියේ යනකම් පොඩ්ඩක් ඉඳලා කෙලින්ම මේ විදිහට එහා පැත්තට දාගන්න. ආයෙ රිවර්ස් එකක් අරගෙන බ්‍රේක් ගහලා ආයෙ පිටිපස්සට ගන්න ඕන. අයියෝ කෑම වැඩි. වෑන් කාරේ පොඩ්ඩක් ඉන්න තිබ්බා.
පුදුම හදිස්සියක් අය හප්පයි යන තරමට හදිසියිනේ. හරි ඔන්න ඉතින් මං ආයෙත් ආවා. අතනදි පොඩ්ඩක් දාන්න වුණා. ඒක ගණන් ගන්න දෙයක් නෑ. ආයෙත් මෙන්න මේ විදිහට වටයක් කලගෙන මං ආවා. දැන් නම් ආයෙත් ගානට දානවා. වේල්කාරයෝ එන්නවා කියලා ප්‍රාර්ථනා කරමින් පොලිස් අංකල් හප්පලා ආව නේද විදිනේ. මේ ඔබ හැරලා ඉන්නේ. මම CID එකට හදන්නේ. මේ ගාඩි වැඩක් කළා නේද මම මේ සැරේ නම් ඉක්මනට යන්න ඕන නැත්නම් වෑන් කාරයෙක් ආවත් ඉවරයි. දැන් නම් මේ වීඩියෝ එක මෙච්චර ඇදෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ ආයිනට කරලා ගාන්න නාට්ටගෙන වතුර ඔෆ් කරලා බහින්න. ඊට පස්සේ ඔයගොල්ලෝ එනවා මේ වගේ තැනකට. ඊට ඔයගොල්ලෝ මෙන්න මෙතන හරහායත් හැකි අපිට භූතෙක් වගේ. ඊට පස්සේ මෙන්න තියෙන රේල් පාර අපිට කෝච්චියක් එනවා මේ හරිය බලන් ඉතින්. හරි අපි එහෙනම් කෝච්චියක් යනකම් බලන් ඉමු. හරි ඉතින් තාම කෝච්චියක් ආවේ නෑ. මම මේ වීඩියෝ එක දික් කරන ඉඳලා ඉක්මනට අවසන් කරනවා. ඔයගොල්ලෝ මෙතන ඉඳලා එහෙනම් කෝච්චියක් එනකම් බලන් ඉන්න. එහෙනම් අදට මම යනවා. Goodbye.